හෙලෝ ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නවා අපේ කෝඩ් LK YouTube channel එකත් එක්ක. ඉතින් අපි අද ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ C++ කියන programming language එක ගැන. හරිද? ඉතින් අපි බලමු වැඩි කතා ඕනේ අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් මොකද මේ C++ කියලා කියන්නේ? C++ කියලා කියන්නේ popular programming language. මේක මොකටද පාවිච්චි කරන්නේ? මේක අපි පාවිච්චි කරන මොකටද? ගේම් ඩෙවලොප්මන්ට් වගේ ඩෙවලොප්මන්ට් කරන්න මෙන්න මේ C++ කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක පාවිච්චි කරනවා. හරිද? හරි. එතකොට අපිට මේක කරන්න IDs ඕන. නේද? ඒ කියන්නේ ID එකක් කියලා කියන්නේ මොකද? අපි මොකක් හරි ඩෙවලොප්මන්ට් එකක් කරනකොට ඒ ඩෙවලොප්මන්ට් එක මේ කෝඩ් කරන්න. නේද? කෝඩ් කරන්න ඕන අපිට ID එකක්. අපි මේකෙදි පාවිච්චි කරන්නේ මෙන්න මේ code blocks කියන IDE එක. උදාහරණයක් විදිහට මම මේක පොඩ්ඩක් ඕපන් කරලා පෙන්නන්නම්. අපේ code block කියන IDE එක මෙන්න මේ විදිහට. මේක ඔයාලගේ මැෂින් එකේ performance අනුව ඕපන් වෙන යන කාලය තීරණය වෙනවා. හරි, මෙන්න මේක තමයි code blocks කියන IDE එක. මේක පාවිච්චි කරලා තමයි අපි C++ කියන programming language එකෙන් ඉස්සරහට වැඩ කරගෙන යන්නේ. හරිද? හරි. ඊට පස්සේ අපිට කතා කරගන්න තියෙන කොහොමද මේ code block එක download කරගන්න කියලා බලමු. මෙන්න මේක තමයි අපේ සයිට් එක code block එක download කරගන්න. මොකද codeblocks.org කියන අපේ සයිට් එක. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Windows usersලට මෙන්න මෙතන කැමති විදියට මෙන්න මේ setup එක download කරගන්න පුළුවන්. කැමති version එකක් download කරගන්න පුළුවන් මෙතන. හරිද? දැන් Linux usersලට මෙන්න මෙතන මේ විදිහට අපිට download කරගන්න පුළුවන්. සාමාන්‍ය software එකක් download කරගෙන install කරගන්න විදිහට තමයි මේ IDE එක install කරගන්න තියෙන්නේ. හරිද? හරි. මම දැන්ටමත් මේ IDE එක install කරගෙන තියෙන්නේ. ඒක නිසා මම ආයෙමත් මේ IDE එක install කරන්න යන්නේ නැහැ. හරි. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ අපිට? ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ C++ එක වැඩ පටන් ගන්න. හරිද? එතකොට කොහොමද අපි C++ එක වැඩ පටන් ගන්නේ? හරි. මේ C++ එක වැඩ කරද්දී අපිට කම්පයිලර් කෙනෙක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. කම්පයිලර් කෙනෙක් කියන්නේ කවුද? කම්පයිලර් කෙනෙක් කියලා කියන්නේ අපි මොකක් හරි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකින් කෝඩ් කරද්දී ඒ අපි කරන සෝස් කෝඩ් අපි කියන සෝස් කෝඩ් එක කියලා ඒ සෝස් කෝඩ් එක machine readable කෝඩ් එකක් වෙන්න බෑ. එතකොට අපි ලියන සෝස් කෝඩ් එක නැත්නම් මොකක් හරි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකින් ලියන සෝස් කෝඩ් එක මැෂින් එකට රීඩ් කරන්න බෑ. එහෙනම් අපිට කම්පයිලර් කෙනෙක් ඉන්න ඕන. හරි, අපිට දැන් ඊළඟට තියෙන වැඩේ තමයි මෙන්න මේ කම්පයිලර් ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි C++ මේ ++ වලදී අපි කියන මොකද්ද? GCC කම්පයිලර් කියලා. එතකොට මෙන්න මේ වගේ සයිට් එකක් තියෙන මොකද්ද? mysys2.org කියලා. හරිද? අපි බලමු එතකොට කොහොමද කම්පයිලර් ඩවුන්ලෝඩ් කරගන්න කියලා. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ වෙබ්සයිට් එක බලා ගන්න www.mysys2.org කියලා. ඊට පස්සේ පහළට යනකොට මෙතන installation කියලා මේකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් මොකද්ද? මෙන්න මේ link එක ක්ලික් කරලා කෙලින්ම අපිට කම්පයිලර් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ දැනටමත් මගේ ඩවුන්ලෝඩ් කරපු කම්පයිලර් තියෙන නිසා මේක මම නවත්තනවා. ඉතින් මේක සාමාන්‍ය software එකක් run කරනවා වගේ run කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ GCC version එකත් බලා ගන්න පුළුවන්. ඊට කලින් මේකේ අපි බලමු කොහෙද තියෙන්නේ කියලා. අපි මේ install කරගත්ත compiler යන්න පුළුවන් මේක C එකට ගිහිල්ලා program files වල ඇති min.gw කියලා එකක්.
min.gw එකේ bin එකට යන්න ඕන. bin එකට ගිහිල්ලා මෙන්න මේකේ තියෙනවා මෙතන gcc.exe කියන ෆයිල් එකක්. මේ තමයි අපේ කම්පයිලර්. හරි. මෙන්න මේ විදිහට ඉන්නවා නම් ඔයාලගේ කම්පයිලර් ලස්සනට ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපි cnd එක ඕපන් කරලා අපේ gcc version එක කොහොමද කරන්නේ gcc -version කියලා ගහපුවම අපේ එන්න මෙතන version එක අපිට බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් දැන් අපේ ID එකත් ඉන්ස්ටෝල් කරගත්තා. C++ වලින් කෝඩ් කරද්දි ඕන කරන කම්පයිලර්ත් සෙටප් කරගත්තා. හරි. එහෙනම් මෙන්න මේ විදිහට තමයි අපේ C++ වලින් වැඩ කරන්න අපේ සිස්ටම් එක අපි හදාගන්න. නැත්නම් අපේ environment එක හදාගන්නේ මෙන්න මේ විදිහට. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු අපේ පළවෙනි C++ කෝඩ් එක කොහොමද අපි රන් කරගන්නේ කියලා බලා ගන්න. Thank you.